හායි කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ The Flash කතාමාලාවේ 6 වෙනි සීසන් එකේ 7 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා තාමත් මේ සීසන් එකේ මුල් එපිසෝඩ් එක නොබලපු කෙනෙක් නම් ඔය උඩ වැටෙන කාඩ් එක ක්ලික් කරලා ඒ එපිසෝඩ් එක බලලම අද එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔයා මේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් channel එක subscribe කරන්න. එහෙමනම් අපි යමු අද එපිසෝඩ් එකට. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අද එපිසෝඩ් එක පටන් ගන්නේ ගිය එපිසෝඩ් එක ඉවර වුණු තැනින්මයි. රැල්ෆ් රැම්සිත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. මේ දෙන්නම සටන් කරන අතරතුරේ එයාලා ඉන්න ගොඩනැගිල්ලෙන් පහළට වැටුණත් දෙන්නටම කිසිම හානියක් වෙන්නේ නැහැ. රැම්සි කාර් එකක් උස්සලා ඒක රැල්ෆ්ගේ පැත්තට එව්වත් රැල්ෆ් සමත් වෙනවා ඒකෙන් බේරෙන්න. රැම්සියාගේ කළුලේ වලින් පහර දෙනවා. රැල්ෆ් මේ පාරවල් මග අරින්න සමත් වුණත් කළුලේ වලින් කොටසක් රැල්ෆ්ගේ ඇඟට වදිනවා. මේකෙන් රැල්ෆ් එකපාරටම දුර්වල වෙනවා. රැම්සි එයා දිනුවා කියලා හිතාගෙන ඉන්නකොට එකපාරටම ක්‍රියාත්මක වෙන රැල්ෆ් මේ විදියට හයියෙන් පහරක් රැම්සිට ගහනවා. බිම ඇදගෙන වැටුණු රැම්සි මම පරදින්නේ නැහැ කියලා. ටිකකට කලින් එයා රැල්ෆ්ගේ ඇඟට දාපු කළුලේ ආයිත් උරා ගන්නවා. ඔන්න මේකින් රැල්ෆ්ට හුඟක් අමාරු වෙනකොට රැම්සි මෙතනින් පැනලා යනවා. මේත් එක්කම මෙතෙන්ට එන ෆොස්ට් ඉක්මනටම ක්‍රියාත්මක වෙලා රැල්ෆ් ස්ටාර් ලැබ් එකට අරගෙන එනවා. ෆොස්ට් ඉක්මනටම කේඩ්ලන් වෙලා රැල්ෆ්ව පරීක්ෂා කරනවා. කළුලේ නිසා රැල්ෆ්ගේ ශරීරයට හානි වෙලා. රැම්සිගේ බලයෙන් ඇති වෙලා තියෙන හානිය රැල්ෆ්ගේ ශරීරයට ආයිත් යථා තත්ත්වයට පත් කරගන්න බැහැලු. කේඩ්ලන් කියනවා සමහර විට අපි බැරිගේ ලේ රැල්ෆ්ට දුන්නොත් බැරිගේ තියෙන බලයෙන් ඒ ලේ නිසා රැල්ෆ් ආයිත් යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා. ඉතින් බැරි එයාගේ ලේ රැල්ෆ්ට දෙන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට රැල්ෆ්ගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම හොඳ නොවුනත් ස්ථාවර මට්ටමකට එනවා. ආගස් එකට කතා කරලා රැල්ෆ් ආරක්ෂිත වෛද්‍ය මස්දාස්ථානයකට ගෙනියන්න සිස්කෝයි කේඩ්ලනුයි දෙන්න මේ වෙනකොට ලෑස්ති කරන ගමන් ඉන්නේ. බැරිට හිතාගන්න බෑ දැන් මොකද කරන්න කියලා. මොකද මේ වෙනකොට ක්‍රයිසිස් එකට ඉතුරු වෙලා තියෙන්නේ තව දවස් දෙකයි. බැරි ආයෙත් එයාගේ ගෙදරට එනකොට රැම්සි බැරිගේ ඇතුළේ ඉන්නවා. ඉතින් රැම්සි බැරිට කතා කරන්නේ ෆ්ලෑෂ් කියලායි. ඉතින් බැරි කල්පනා කරනවා කොහොමද මෙයා මම තමයි ෆ්ලෑෂ් කියන එක දැනගත්තේ කියලා. ඉතින් රැම්සි බැරිට කියනවා ඔයා ගැන තියෙන හැම දෙයක්ම මම දන්නවා. කොටින්ම කිව්වොත් ක්‍රයිසිස් එකෙන් ඔයා මැරෙන්න ඉන්න කියන එකත් මම දන්නවා කියලා කියනවා. ඉතින් බැරි උත්සාහ කරනවා රැම්සිට පහර දෙන්න. ඒත් වැඩේ කියන්නේ බැරිගේ අත රැම්සිගේ ඇඟ හරහා යනවා මිසක් එයාට මොකුත්ම වෙන්නේ නැහැ. රැම්සි බැරිගෙන් අහනවා ඔය ව්‍යසනයේදී මට මොකද වෙන්නේ? ඔයා අනාගතේ දැක්ක නේද ෆ්ලෑෂ් කියලා. බැරි පුදුමින් වගේ කල්පනා කරනවා මෙයාම කොහොමද මේ හැම දෙයක්ම දැනගත්තේ කියලා. රැම්සි කියනවා බැරි ඔයා බයයි නේද? මේක තමයි ලෝකයේ අවසානයේ ඔයාටයි ඔයාගේ යාළුවන්ටයි මැරෙන්න වෙයි කියලා. රැම්සි බැරිට ජනේලෙ පෙන්නනවා. එතකොට බැරිට දකින්න ලැබෙන්නේ ක්‍රයිසිස් එක මේ වෙනකොටත් එයාගේ අත ළඟටම ඇවිල්ලා කියලා. ඒත් එක්කම තප්පරයක් යද්දී මෙතන තිබුණු සේරම අතුරුදහන් වෙලා රැම්සි පවා නැති වෙලා සේරම දේවල් යථා තත්ත්වයට පත් වෙනවා. බැරිට හිතා ගන්න බෑ එයා මේ දැක්කේ හීනයක්ද කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ ඇලෙක්ටව සිටිසන් ඔෆිස් එකේ ඉන්නකොට වැරදීමකින් අයිරිස්ගේ ලැප් එකේ තියෙන ආටිකල් එකක් ඔන් වෙනවා. ඉතින් මේ ආටිකල් එක තමයි අනාගත ආටිකල් එකක් විදියට අපි දැක්කේ. මොකද දැන් බැරි අතුරුදහන් වෙන්න ළඟ නිසා අයිරිස් ඒක හදන්න පටන් අරගෙන. මොකද බැරි අතුරුදහන් වුණාම ෆ්ලෑෂ් අතුරුදහන් වුණා කියලා මේ නිවුස් ආටිකල් එක අයිරිස් පළ කරන්න ඕනේ. ඉතින් අයිරිස් මේක හදලා තියෙන්නේ බාගෙට. අයිරිස් මේ වෙලාවේ මෙතෙන්ට ආපු නිසා මේක නොදකපු ගානට ඇලෙග්‍රා ඉන්නවා. අයිරිස් ඇලෙග්‍රට කියනවා අපි ඔයාගේ කසින් ගැන විස්තර වගේක් හොයාගත්තා. ඉතින් කලින් දවසේ අයිරිස්ට රැල්ෆ් ගෙනල්ලා දුන්නු පින්තූර ටික පෙන්වන ගමන් අයිරිස් කියනවා එදා වාගේ කසින් ස්පෙරෙන්සව ඒ කාලේ හිරගෙදරින් ගෙනihin තියෙන්නේ මෙන්න මේ කෙනා තමයි. ඉතින් මේ කෙනා තමයි ඔයාගේ සාති සහෝදරියව ගෙනihin ඝාතකයෙක් කළා තියෙන්නේ. ඉතින් කොහොම හරි මීට ටික දවසකට කලින් ඒ කෙනාව වාහනයකින් බහිද්දී පින්තූරයක් ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් ඒ වාහනේ මේ වෙනකොට පාක් එක නවත්තලා තියෙනවා. ඉතින් ඒ වාහනේ අයිතිකාරයා එහෙම නැත්නම් ස්පෙරෙන්සව එදා අරගෙන ගිය කෙනා එනකන් ඉඳලා අපි එයාගෙන් ප්‍රශ්න කරමු කියලා අයිරිස් කියනවා. මොකද ස්පෙරෙන්සව අල්ට්‍රාවයලට් කරා වගේ තව කී දෙනෙක් මෙටා හියුමන් ලව අල්ට්‍රාවයලට් වගේ ඝාතකයෝ කළාද කියලා අපි දන්නේ නැති නිසා ඉක්මනට මේ රහසිගත සංවිධානය නවත්තන්න ඕනේ. ඉතින් ඇලෙග්‍රා අයිරිස්ගෙන් අහනවා ඔයාට මේ වැඩේට අවධානය යොමු කරන්න වෙලාව තියෙනවද? ඔයා වෙන ආටිකල් වල වැඩ කරන්නේ නැද්ද කියලා අහනවා.
ඇලිග්‍රා මේ නොකියා කියන්නේ මේ වෙනකොට අයිරිස් බාගට හදලා තියෙන ෆ්ලෑෂ්ගේ අතුරුදහන් වීමේ නිවුස් ආටිකල් එක සම්පූර්ණ කරන්න කියලයි. ඒත් අයිරිස් ඒක ගැන එච්චර ලොකුවට හිතන්නේ නැතුව ඇලෙග්‍රාත් එක්ක ස්පෙරෙන්සව අරගෙන ගිය කෙනාව හොයාගෙන යනවා ප්‍රශ්න කරන්න. බැරීට සිද්ධ වුණු අමුතු දෙයක් එක්ක එයා ලැබ් එකට ඇවිල්ලා කේට්නල් ලවා පරීක්ෂා කරගන්නවා. ඒත් ඉතින් බැරීට කිසිම අවුලක් නෑලු. හෝමෝලවල පුංචි වෙනසක් තිබ්බත් ඒක ලොකු අවුලක් නෙමෙයි. කොහොම වුණත් බැරීට ආයෙත් මේ වගේ දෙයක් වුණොත් ඒක අඳුරගන්න ස්ලීප් මොනිටර් එකක් බැරීගේ අතට දාලා තියෙන්නේ. ෆොස්ට් නම් කියනවා ඒක නිකම්ම හීනයක් වෙන්නේ නැති කියලා. ඒත් බැරී දන්නවා ඒක හීනයක් නෙමෙයි ඊට වඩා දෙයක් තියෙන්න ඕනේ කියලා. අයිරිස් ඇලෙග්‍රා එක්ක ස්පෙරෙන්සව අරගෙන ගියා හොයාගත්ත කෙනාගෙන් ඇවිල්ලා ප්‍රශ්න කරන්න උත්සාහ කරනවා. ඒත් මේ කෙනා ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් අයිරිස් එයා ළඟ තියෙන මේ කෙනාගේ පින්තූර ටික පෙන්නලා තර්ජනය කරනවා අපි අහන ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්නම් මේ ටික නොමිලේම නිවුස් එකක් විදියට දාලා දෙනවා කියලා. ඉතින් මේක ඇහුවාම මේ කෙනා එයාගේ බිස්නස් කාඩ් එක පෙන්නලා කියනවා මම වටිනා දේවල් සහ පොසත් අයව ප්‍රවාහනය කරන සර්විස් එකක වැඩ කරන්නේ. ඉතින් එදා කෝමකක ඉඳපු ඔය ගෑනු කෙනාව ගෙනියන එකත් මට ලැබුණු තවත් ජොබ් එකක් විතරයි. ඒ වගේම අයිරිස්ගේ මේ පින්තූර අතර කලින් දවසේ වෙන්දේසියට ඇවිල්ලා ඉන්න පින්තූරයකුත් තියෙනවා. ඉතින් මේ කෙනා කියන විදියට එදා එයා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පොසත් කෙනෙක්ගේ ඩ්‍රයිවර් විදියට. ඉතින් අයිරිස්ටයි ඇලෙග්‍රාටයි තේරෙනවා මේ කෙනා නිකම්ම සර්විස් එකක වැඩ කරන කෙනෙක් මිසක් ඇත්ත දන්න කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ඇලෙග්‍රා කියනවා එහෙමනම් අපි ගිහින් බාගට නවත්තලා තියෙන වෙන වැඩවලට අත ගහමු කියලා. ඒත් අයිරිස් නම් එහෙම ලෙහෙසි මේක අතාරින්න ලෑස්ති නෑ. බැරී ආයෙත් ගෙදර එනවා. ගෙදර යතුරු ටිකත් භාජනයට දාලා ඊළඟට මුළු ගේම පරීක්ෂා කළා කවුරුත් නැහැ කියලා තාහුරු කරගෙන වතුර එකක් බොන්න පටන් ගන්නවා. ඔන්න මේත් එක්කම බැරීගේ මැරුණු අම්මා නෝරා එයාගේ පිටිපස්සේ ඉන්නවා. හැබැයි ඉතින් වැඩි වෙලාවක් යන්න කලින් බැරීට තේරෙනවා මේ ඉන්නේ යාගේ අම්මා නෙමෙයි ස්පීඩ් ෆෝස් එක කියලා. ස්පීඩ් ෆෝස් එක බැරීට කියනවා බැරී ඔයාලෝ කරදරයකට වැටිලා ඉන්නේ කියලා විස්තර කරන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා බැරී රැල්ෆ්ට උදව් කරන්න එයාට ලේ දුන්නු වෙලාවේ ඒ වෙනකොටත් ඇසට නොපෙනෙන තරම් ඉතා කුඩා ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබ්බ රැම්සිගේ සෛල ලේ දෙද්දී ඒවා බැරීගේ ඇඟට මාරු වෙලා තියෙනවා. රැම්සිගේ හැම සෛලයක්ම එයාට සම්බන්ධයි. ඒ නිසා තමයි බැරීට කලින් වතාවේ රැම්සිව මැවිල පෙවුනේ. වෙනකොට රැම්සිගේ සෛල බැරීගේ ඇඟ ඇතුලේ තියෙන නිසා ඒ සෛල උත්සාහ කරනවා බැරීව යටපත් කරගන්න. ඒ විතරක් නෙමෙයි. රැම්සි බැරී ගැන හැමදේම ඇත්ත දැනගත්තෙත් එයාගේ සෛල දැන් බැරීගේ ඇඟ ඇතුලේ තියෙන නිසා. ඉතින් මේ විස්තර ඇහුවාම බැරීට තේරෙනවා දැන් එතකොට එයා මේ ඉන්නේ එයාගේම මනස ඇතුලේ හිර වෙලා කියලා. ස්පීඩ් ෆෝස් එක කියනවා ඔව් ඔයා ලැබ් එකෙන් මෙහෙට ඇවිල්ලා යතුරු ටික භාජනයට දාලා වතුර එක බොන්න පටන් ගන්නකොටම රැම්සිගේ ආසාදනය ඔයාගේ පාලනය අතට ගන්න පටන් ගත්තා. දැන් අපි මේ කතා කරන මොහොතේ ඒක ඔයාව යටත් කරගන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. ඉතින් බැරී කියනවා ඒකනම් කරගන්න එක එයාට එච්චර ලේසි වෙන එකක් නැහැ කියලා. අයිරිස් දැන් ඇත්තටම ස්පෙරෙන්සව අරගෙන ගිය සංවිධානයේ කවුද එයාලව හොයාගන්නේ කොහොමද කියලා කල්පනා කරන ගමන් ඉන්නේ. ඉතින් ඇලෙග්‍රා මේ වෙලාවේ හංගන්නේ නැතුව කියනවා මම දන්නවා බොස් ඔයාගේ මහත්තයා තමයි ෆ්ලෑෂ් කියලා. අයිරිස් අහනවා කොහොමද ඔයා ඒක දැනගත්තේ කියලා. ඉතින් ඇලෙග්‍රා කියනවා නෑෂ් වේල්ස් එයා මට ඒ සේරම විස්තර කිව්වා කියලා. අයිරිස්ගේ ලැබ් එකේ තියෙන එයා බාගෙට ලියලා තියෙන ආටිකල් එක පෙන්නලා මේක ඔයා සම්පූර්ණ කරන්නේ නැද්ද කියලා අහනවා. ඇලෙග්‍රා කියනවා මම අයන් හයිට් වල ඉන්නකොට ඔයා ෆ්ලෑෂ් ගැන ලියපු ආටිකල් කියවලා තමයි මම ඔයා වගේ මාධ්‍යවේදිනියක් වෙන්න ඕනේ කියලා හිතන්න පටන් ගත්තේ. දැන් ඔයා මේක ලියන්නේ නැතුව පස්ස ගැහුවොත් මේක ලියාගන්න බැරි වෙයි. ඊට පස්සේ කාලෙක ඔයා මේක ලියාගන්න බැරි වුණ එක ගැන දුක් වෙන්න ගනී කියලා කියනවා. ඊළඟට අපිට පෙන්නන්නේ රැම්සිව. රැම්සි බැරීට එයාගේ මනස ඇතුළේ ටීම් ෆ්ලෑෂ් එකේ අයව පෙන්නනවා. ඊළඟට බැරී ළඟින් ඉඳලා බැරීට අහිමි වුණු මැරුණු අයගේ සොහොන් පෙන්නනවා. ඊටත් පස්සේ නෝරගේ පුංචි කාලේ දර්ශනයක් බැරීට පෙන්නනවා. මොකද බැරී ගොඩක් ආසාවෙන් ඉන්නේ එයාගේ දරුවා හැදෙන වැඩෙන හැටි බලන්න. රැම්සි බැරීගේ ඇඟේ තියෙන එයාගේ සෛල වලින් හැමදේම දැනගෙන ඉන්නේ. ඉතින් ඒ දේවලුත් එයා දන්නවා. රැම්සි බැරීට එක අනතුරක් පෙන්නනවා. ඉතින් මේ අනතුරේදී ගෑනු කෙනෙක් මැරිලා. බැරී ෆ්ලෑෂ් විදියට එතෙන්ට එනකොටත් ඒ කෙනා මැරිලා හිටියත් බැරී එයාගේ අතින් රැම්සික ළඟ තියෙන අර කළු පාට දේ එළියට අරගෙන ඒක මේ ගෑනු කෙනාට දාලා මැරුණු කෙනාට ආයෙත් පාන ගන්නවා. ඉතින් මේක පෙන්නන ගමන් රැම්සි බැරීට කියනවා පේනව නේද මගේ බලයේ තියෙන ආශ්චර්ය. ෆ්ලෑෂ් මාත් එක්ක එකතු වෙන්න ඔයාට වාගේ නැති වුණු හැමදේම ලබා ගන්න පුළුවන්. ක්‍රයිසිස් එකකට මුහුණ දීලා මැරෙන්නේ නැතුව.
දිගටම ජීවත් වෙලා ලෝකය ආරක්ෂා කරන්න පුළුවන්. ඔයා කැමති විදිහේ සතුටු ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් බැරි පුදුමෙන් මොකද්ද මේ කියලා බලාගෙන ඉන්නකොට මෙතෙන්ට ස්පීඩ් ෆෝස් එක බැරිව වෙන තැනකට අරගෙන එනවා. ස්පීඩ් ෆෝස් එක බැරිට කියනවා ඔයාගේ ශක්තිය එකතු කරගන්න අපි මෙතනින් යන්න ඕනේ කියලා. ඔව් ඉතින් මේ වෙනකොට රැම්සිගේ සයිල බැරිව ආක්‍රමණය කරන ගමන් ඉන්නේ. ජෝ අයිරිස්ටයි එයාගේ සිටිසන් එකේ කට්ටියටයි එන්න කියලා බලනකොට උදේ අයිරිසුයි ඇලෙග්‍රයි ගිහින් කතා කරපු අර කෙනාව පිපිරුමක් කරා කවුරු හරි කෙනෙක් මරලා දාලා. හැබැයි ඉතින් ඒක කරේ කවුද කියලා දැකලා නැහැ. වැඩේ කියන්නේ මේ අවට ප්‍රදේශයේ CCTV දුසින් භාගයක් විතර තිබිලත් කිසිම අපරාධකාරයෙක්ව කැමරාවල සටහන් වෙලා නැහැ. මේක නිකන් හරියට භූතයෙක් කරපු වැඩක් වගේ. ආරිස්ට තේරෙනවා ස්පෙරෙන්සව අරගෙන ගිහින් එයාව ඝාතකයෙක් කළේ කවුද? ඒක හොයන එක ලේසි වෙයි කියලා හිතුවත් මේක හිතන තරම් සැහැල්ලුවෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සෑහෙන ගැඹුරට යන අපරාධ දාමයක් කියලා. ඒත් ඉතින් මොන ප්‍රශ්නය ආවත් අයිරිස් එක්ක මේ අභිලාෂ විසඳන්න ඇලෙග්‍රයි කැමිලයි කැමති. ස්පීඩ් ෆෝස් එක බැරිට කියනවා අපි මීට කලින් මූල දීලා තියෙන තර්ජන වගේ නෙමෙයි. මේ ආසාදනය ප්‍රබලයි කියලා. බැරි කියනවා ඒක තමන්ගේ වැරද්ද. තමන් ජීවත් වෙන්න ආසයි අනාගතයේදී එයාගේ දරුවත් එක්ක ජීවත් වෙන්න තියෙන ආත්මාර්ථකාමී හැඟීම තමයි එයාව මේ විදිහට දුර්වල කරන්න කියලා. ස්පීඩ් ෆෝස් එක කියනවා නැහැ බැරි ඒක ආත්මාර්ථකාමී කමක් නෙමෙයි. ඔයා හිතන විදිය වැරදි නෑ. හැමෝම ජීවත් වෙන්න කැමති. වීරයෙක් කියන්නේ බය නොවී ඉන්න එක නෙමෙයි. තමන්ගේ බයට මුහුණ දෙන එකට. ඒ නිසා නිර්භීතව අපි මේකට මුහුණ දෙමු කියලා කියනවා. බැරි කියනවා මම දන්නවා රැම්සි කියන්නේ බොරු කියලා. ඒත් ඉතින් ඒවා ඇත්ත වගේමයි. ස්පීඩ් ෆෝස් එක කියනවා නැහැ බැරි. ඇත්තනම රැම්සි කියන හැමදේම ඇත්ත. ඒක තමයි භයානකම ඇත්ත කියලා කියනවා. මේක ඇහුවාම බැරි සෑහෙන පුදුම වෙනවා. ඔව් රැම්සිගර කළු ලේවලට පුළුවන් ක්‍රයිසිස් එකෙන් මිනිස්සුන්ව බේරගන්න. බැරි කියනවා ඉතින් අපිට ක්‍රයිසිස් එකෙන් බේරෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්කම තියෙදිත් ඇයි මේක නොකර ඉන්නේ කියලා. ස්පීඩ් ෆෝස් එක ඒ පාර භයානකයි. වීරයෙක් විදියට ඔයාට ඒක ගැලපෙන්නේ නැහැ කියලා කිව්වහම බැරි කේන්තියෙන් කියනවා බේරෙන්න ක්‍රමයක් තියෙදිත් ඒක නොදැක්ක වගේ ඉන්නද කියන්නේ කියලා. මේත් එක්කම බැරිගේ මනස අඳුරු පරිසරයකට වෙනස් වෙන්න පටන් ගන්නවා. බැරිගේ අතේ තියෙන ස්ලීප් මොනිටර් එකෙන් ලැබ් එකේ අයටත් ඇලර්ට් එකක් එනවා. ඉතින් ඉක්මනටම සිස්කෝයි ෆොස් දෙන්න බැරි ඉන්න තැනට ආවාම දකින්න ලැබෙන්නේ බැරි බිම වැටිලා ඉන්නවා කියලා. වගේම දැන් එයාට හොඳටම උණ. ෆොස්ට තේරෙනවා මේක නිකම්ම උණක් නෙමෙයි. රැම්සිගේ සයිල බැරිව අල්ලගන්න උත්සාහ කරනවා. ඉතින් ඉක්මනට මේ දෙන්න බැරිව ලැබ් එකට ගෙනල්ලා එයාට බෙහෙත් කරන්න පටන් ගන්නවා. අනෙක් පැත්තට ස්පීඩ් ෆෝස් එක බැරිව සංසුන් කරන්න උත්සාහ කරනවා. බැරි ස්පීඩ් ෆෝස් එකට කියනවා තමුන්ට ඕන උනේ හැමදාමත් මාව ෆ්ලෑෂ් කරන්න. කොහෙන්ද කඩාපාත් වුණු අකුණක් මගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කරා. අනිත් පැත්තට අපි එළියට හැරුණොත් ෆොස්ට හිතාගන්න බෑ බැරිව කොහොමද බේරගන්න කියලා. ආයෙත් බැරිගේ මනසට හැරුණොත් මෙතනින් මතුවෙන රැම්සි බැරිට ඒත්තු ගන්නනවා ස්පීඩ් ෆෝස් එක. ඔයාගේ අනාගතය විනාශ කරනවා. එයාට ඔයා ගැන ගානක් නැහැ කියලා. බැරි රැම්සි කියන දේ ඇත්ත. ස්පීඩ් ෆෝස් එකත් එක්ක එයාට තියෙන සම්බන්ධය නිසා තමයි එයාට හැමදේම අයිමි උනේ කියලා ස්පීඩ් ෆෝස් එකට පහර දෙනවා. රැම්සි එයාගේ කළු පාට දේ පාවිච්චි කරලා ස්පීඩ් ෆෝස් එක බිත්තියකට තියලා අලවනවා. එළියෙන් ඉන්න සිස්කොට හොඳ අදහසක් එනවා. ඉතින් එයා ඉක්මනටම ලැබ් එකේ අලන් තියලා තිබ්බ වෙලෝසිටි 9 එකේම වර්ෂන් එකක් වුණු වෙලෝසිටි X එකක් ගෙනල්ලා බැරිට දෙනවා. මේත් එක්කම බැරි හරිසියට එනවා වගේම ස්පීඩ් ෆෝස් එක නිදහස් වෙනවා. එක පැත්තකින් ස්පීඩ් ෆෝස් එක බැරිට අත දීලා එයාගේ පැත්තට එන්න කියද්දී අනෙක් අතට රැම්සි බැරිව එයාගේ පැත්තට ගන්න try කරනවා. ඒත් එක්කම ටික වෙලාවකින් ආයෙත් බැරිට සිහිය එනවා. දැන් තමයි සිස්කුගේ ඇඟට ලේ ටිකක් එනුවේ. අයිරිස් එයා ලියන්න ඕනේ බැරිගේ අතුරුදහන් වීමේ ලිපිය ලියලා සම්පූර්ණ කරනවා. නෑෂ් ටනල් එකේ බිත්තිය කඩනවා. ඉතින් යාට මේ බිත්තියට එහා පැත්තෙන් තිබ්බ තවත් පළගයක් වගේ දෙයක් හම්බ වෙනවා. අද එපිසෝඩ් එකේ අවසානයේට මේ වෙනකොට බැරි හොඳින් ඉන්නේ. ඒ වගේම ෆොස් තීරණය කරලා තියෙනවා ක්‍රයිසිස් එක ඉවර වෙනකන් කේඩ්ලන්ට ශරීරයේ පාලනේ බාර දෙන්න. ඉතින් ලැබ් එකේදී උණු දේ දැනගත්තාම අයිරිස් එනවා බැරි හොඳින්ද කියලා බලන්න. අයිරිස් බැරි එක්ක ටික වෙලාවක් කතා කරලා ආයෙත් අනිත් අය ළඟට ඇවිල්ලා කියනවා ගයිස් ප්‍රශ්නයක්. අර ඉන්න කෙනා ඇත්ත බැරි නෙමෙයි කියලා. සිස්කෝ බැරි එක්ක කතා කරන්න යනවා. එතකොට තමයි සිස්කෝ දකින්නේ බැරිගේ ඇස් දෙක රැම්සිගේ වගේම කළු පාට වෙලා. ඔව් ඒ කියන්නේ බැරිව රැම්සිගේ ආසාදනය යටපත් කරගෙන. බැරි එයාගේ අලුත් කළු පාට ලයිට්නින් එක්ක හැමෝම විසි කරගෙන මෙතනින් දුවලා රැම්සි ගාවට ගිහින් දන ගහනවා. ඉතින් මෙතනින් අද එපිසෝඩ් එකත් ඉවර වෙනවා.
කොහොමද ඉතින් අද වීඩියෝ එක මම හිතනවා මේ වෙනකොට ඔයා ඉදිරියට එන්න තියෙන සුපිරිම ක්‍රොස්ஓවර් එකක් වන Crisis of Infinite Earth එකට ලෑස්ති වෙලා ඉන්න ඇති කියලා. ඉතින් තව එපිසෝඩ් කිහිපයයි තියෙන්නේ ඒක පටන් ගන්න. ඉතින් ඒක බලන්න ලෑස්ති වෙලා ඉන්න channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු. එතෙක් හැමෝන්ටම සුබ දවසක්.